ඉතින් අපි කතා කරනවද බලල් විෂ, වලු විෂ, නැත්නම් ඒ කියන්නේ පිස්සු බල්ලෙක් හැර නෝමල් සාමාන්‍ය බල්ලෙක් සපා කෑවොත් කොහොම මොකද්ද කරගන්නේ? තව කූඩැල්ලෙක් විෂ වුණොත් කෑවොත් ඒ කාපු තැන විෂ වුණොත් මොකද්ද ඔයාලට කරගන්න පුළුවන්? තව දලඹුවෙක් විෂ වුණොත්, දලඹුවෙක් ගෑවුනොත් මොකද්ද අපි කරගන්නේ? තව ඔයාලට මී විෂ, ඒ කියන්නේ මීයෙක්, රැට් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. අන්න ඒ විෂ අයින් කරගන්නේ කොහොමද මීයෙක් කෑවොත්? හරි. මුලින් කතා කරමු අපි බලල් විෂට නැත්නම් පූසෙක් කීරුවොත් හරි සපා කෑවොත් හරි ඔයාලා මේ සැපපු ස්ථානය හොඳින් සබන් ගාලා හොදන්න ඕනේ මුලින්. ඊට පස්සේ කුප්පමේනිය මුල් දෙහි ඇඹුලින් අඹරලා ගන්න පුළුවන්. ඊට පස්සේ බලු විෂට බල්ලෙක් සපා කෑවොත් සබන් ගාලා සබන් මේ ගාලා ඊට පස්සේ ගලා යන ජලයෙන් හොඳින් ඒ හපපු ස්ථානය සෝදා ගන්න ඕනේ. තවත් ඔයාලා කරගන්න ඕන දෙයක් තමයි මුරුංග දළු. මුරුංග ඒ කියන්නේ මෝරපු කොළ නෙමෙයි, මුරුංග දළු තමයි ගන්න ඕනේ. අමු කහ කොටලා ඉස්ම තුවාලයට මිරිකලා තුවාලය මත තියලා ඔයාලා තුවාලය මත ගාන්න නෙමෙයි, ඉස්ම දාන්නවත් නෙවෙයි, තියලා බඳින්න ඕනේ. ඊට පස්සේ කූඩැල්ලෙක් විෂ වුණොත් මොකද කරගන්නේ? කාරණා තුනක් තියෙනවා. රත් හඳුන් දෙහි ඇඹුලින් ගල ගාලා ගන්න පුළුවන්. කහ ගිතලින් අඹරලා ගන්න පුළුවන්. තව වෙනිවැල්කට ගිතලින් අඹරලා ගන්නත් පුළුවන්. මේකෙන් කූඩැල්ල විෂ ඉවත් කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. දලබුවෙක් ගෑවුනොත් දලබුව විෂ වෙන්න පුළුවන් නේ. කහ තමයි ඉන්න වෙන්නේ. බූව සූරලා දාන්න පුළුවන්. පොල් තෙල් රත් කරලා ගන්න පුළුවන්. තව ඔයාලට හොයාගන්න ඕන පින්න දළු. පින්න දළු තල තෙලින් අඹරලා ගන්නත් පුළුවන්. මේකෙදිත් දලබුව විෂ ඉවත් කරගන්න පුළුවන්. අන්තිම කාරණාව තුඹ කරවිල විසින් තුඹ කරවිල මුල් අඹරලා තල තෙලින් රත් කරලා ගන්නත් පුළුවන්. මේ කිව්ව කාරණා හතරෙන් ඔයාලට පුළුවන් එකක් පාවිච්චි කරලා දලබුවෙක් ගෑවුනොත් සරල ප්‍රතිකාරයක් කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. මේකෙන් දලබුව විෂ ඉවත් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු මීයෙක්. සපා කෑවොත් හදිසියෙවත් ගෙදරදී වෙන්න පුළුවන් ඕනම තැනකදී මීයෙක් කෑවොත් මොකද කරගන්නේ? කාරණා හතක් තියෙනවා. මම එකෙන් කියන්නම්. රත්තරන් නැත්තම් රත්තරන් හරි යකඩ හරි කැබල්ල රත් කරලා මීයා කාපු තුවාලේ තියන්න. තව වලට පුළුවන් කරගන්න නෙළුම් දඩු එලකිරෙන් අඹරලා එලකිරට දිය කරලා බොන්නත් පුළුවන්. තුන්වෙනි කාරණාව කපු පුළුන් කොළ කොටලා මිලි කරගත්ත යුෂට මී පැණි දාලා නැත්තම් ඒ යුෂින් කැඳ පිහල ඔයාලට බොන්න දෙන්න පුළුවන් ඒ කාපු කෙනාට. තව පුළුවන් කූර තම්පල මුල් තම්බලා බොන්න දෙන්න පුළුවන්. කූර තම්පලම කොළ යුෂ මී පැණි මිශ්‍ර කරලා බොන්න දෙන්නත් පුළුවන්. තව වලට පුළුවන් දිවුල් කොළ යුෂ නැත්තම් කැඳ විදියටත් මේක පිස්සලා ඔයාලට බොන්න දෙන්න පුළුවන් මේ රෝගියාට. අන්තිම කාරණය රුක්කත්තන පංචාංගයම කසාය කරලා බොන්න දෙන්න පුළුවන්. මේ කියපු කාරණා හතෙන් පුළුවන් මීයෙක් කෑවොත් ඒ විෂ පැතිරීම වළක්වා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් වෙනද කියන්න වගේම මේ විෂ උග්‍ර වුණොත් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගන්න. මේව කළම ඉන්න හදන්න එපා. මොකද දෙයක් වුණාට පස්සේ කියලා වැඩක් නැහැ නේ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් මේවට වෛද්‍ය උපදෙස් ගන්න එක අනිවාර්යෙන් කරන්න. මේවා කරන අතරෙම. ඉතින් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී මේ වගේම රසබර කාරණා කිහිපයක් සමගම හම්බෙමු. හැමෝටම සුබ දවසක්.